අපි යන්න සූදානම් වෙනවා වීර පොකුණට. වීර පොකුණේ සිට පැමිණි ප්‍රේමතිලක අමරසිංහ. මන් දන්න විදිහට නම් ආයිබෝවන්න. මම දන්න විදිහට නම් ඔබතුමා මේ ගුරුවරයෙක් නේද? ඔව් ගුරුවරයෙක්. ඒ ගුරු භූමිකාවට එන්න කලින් ඔබේ පුංචි කාලේ කොහෙද ගත වෙන්නේ? කොහෙද පාසල් ගියේ ඔබතුමා? මම මාල්ලෙම්බුව කියන ඉතාම දුෂ්කර ගම් පළාතක ජීවත් වෙන්නේ. මේ දුෂ්කර වුණාට ලුණුයි භූමිතලුයි විතරයි නේද කඩෙන් ගන්න ඕනේ? ඔව් හැම දෙයක්ම තිබ්බා. හැමදේම තියෙනවා. දුෂ්කර වෙන්නේ හැමුණොත් කොළඹ. ඔව් ඇත්ත. මාල්ලෙම්බුව මහාවිද්‍යාලය තමයි උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තේ. ඊට පස්සේ පවුලේ කවුරුද හිටියේ? තාත්තයි අම්මයි නංගි මල්ලි අක්කයි මයි 4 දෙනා. ඊට පස්සේ පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ උසස් පෙළ ලියලා එක එක පොඩි රස්සා වගේක් කිරුවා. ඊට පස්සේ ගුරු විභාගෙ ලියලා පාස් වෙලා 87 ගුරුවරයෙක් විදිහට ප්‍රේමතිලක මහත්මයා මෙහෙම හිමින් ළමයින්ට කතා කරොත් පන්තිය හසුර ගන්න පුළුවන්ද නැත්නම් දැන් විශ්‍රාමෙ හින්දාද හිමින් කතා කරන්නේ? කොහොමත් මගේ සද්දෙට පොඩ්ඩක් මදි. ළමයි ඒ හින්දා ඒකෙන් නිහඬ කරගන්නවා ළමයින්ගේ. ඔය නෑ කෑ ගහලා ගන්නනවා. ඉතින් කෑ ගහන උගන්වන වෙලාවට. දැන් උගන්වන්න බෑ. මොනවද ඉගන්නේ? මම ශිෂ්‍යත්ව පන්තියේ කරේ පහේ. පහේ ශිෂ්‍යත්ව පන්තියේ. පහේ ශිෂ්‍යත්ව පන්තියක අමතකම නොවන පොඩි පාඩම් කොටසක් පොඩ්ඩක් මතක් කරන්නකෝ. තප්පර දෙකෙන් පොඩි කොටසක් මතක් කරන්නකෝ. ආපහු පාසල් කාලෙට ගියන්න ආසයි මට. ඒ කියන්නේ පොඩි පාඩමක පොඩි කොටසක් ළමයින්ට කියලා දෙන විදිහට නේ ඔක්කොම ළමයි ඉන්නේ දැන් ශිෂ්‍යත්ව පන්තියේ වාඩිලා ඉන්න ළමයි ඉන්නේ. පොඩි පාඩමක කොටසක් කියන්නේ පොඩි විනාඩියෙන් කියන්නේ පොඩි. ගුණනාගුව මේ පාඩම් කරන්න අපි ඩොමිනෝ පත් වගේක් හැදුවා. ඒකේ ගුණ කියන්නේ මේ එක එක ගුණ කිරීමට අදාළ උත්තරේ වෙන කාඩ් එකක තියෙනවා. ඒකට ඒ ටික පිළිවෙලට හදලා උත්තරේ අර චක්‍රේ පාඩම් කරගන්න පහසු වෙන්න ක්‍රමයක් අපි හදලා දුන්න ළමයින්ට. සබෙල්ලෙක් ගහුවා. ඒක ඉවරයි. හොඳයි. ඉතින් අපූර්ව බතකයකට අරන් යනවා ළමයි විභාගේ පාස් වෙලා ශිෂ්‍යත්වයේ පාස් වෙලා මේ ප්‍රේමතිලක සර්ගෙන් ලොකු ස්කෝල් වලට යන්නේ නැති. ඉතින් ඒ දරුවෝ බලාගෙනත් ඇති. ඉතින් අද හරි සතුටුයි ඒ අයටත්. ඉතින් වීරපොකුණේ සිට පැමිණි ප්‍රේමතිලක අමරසිංහ සර් රද කියන්න හදන්නේ මේ සඳ සෙවණේ නැගී. මේක මේ මෑත යුගයේදී බොහොම ජනප්‍රිය වෙච්ච ගාමිණී ජීවරත්නයන්ගේ ගීතයක්. ඔව් 1980 ගණන් වල අපි ඔය සින්දු අහලා තියෙනවා රේඩියෝ එකේ යනවා. ගුවන්විදුලි. දැන් ආයෙත් කරලියට ඇවිල්ලා තියෙනවා. හොඳයි. එහෙමනම් මීළඟට සිසාරා මధుර සර තුලින් අපි යහමු වීරපොකුණේ සිට පැමිණි ප්‍රේමතිලක අමරසිංහන්ගේ අපූර්ව ගීහඬ. සෙවණේ නැගී මේ තරු රැහැනේ රැඳී සිව්සිය ගව් සුවඳ දී ඇදී මේ තුරු නිල්ලේ වෙලි ඇල් පවනැල්ලේ සැලි මල් පිබිදේ යොවුන් ආදරේ මේ සඳ සෙවණේ නැගී මේ තරු රැහැනේ රැඳී සිව්සිය ගව් සුවඳ දී ඇදී මේ තුරු නිල්ලේ වෙලි ඇල් පවනැල්ලේ සැලි මල් පිබිදේ යොවුන් ආදරේ පැතු
පැතුම් පතා නොසිතූ සිතුම් සිතා මේ සීන මාවතේ දෙපා නගා ලතහුල් සුසුම් නිවා සුහුඹුල් හැඟුම් මවා රස කල්පනා සදන්නේ ආදරේ මේ සඳ සෙවනේ නැගී මේ තරු රැහැනේ රැඳී සිව්සිය ගව් සුවඳ දීයදී මේ තුරු නිල්ලේ වෙලි ඇල් පව නැල්ලේ සැලි මල් පිබි දෙයොන් ආදරේ මල් සිහින කල්පනා සිතින් දරා